අද මං කියලා දෙන්න හදන්නේ රසම රස බිත්තර බිරියානි එකක් හරිම ලේසියෙන් ගොඩාක් රසට ගෙදර හදාගන්න විදිය. හරිම ලේසි ටක් ගාලා ලෑස්ති කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මෙන්න මේ විදිහට රසම රස බිත්තර බිරියානි එකක් ලෑස්ති කරගන්නේ කොහොමද කියලා. මුලින්ම මම කරන්නේ අවශ්‍ය කරන බිත්තර ටික තැම්බෙන්න තියාගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට වතුර එකක් ලිපේ තියාගන්නවා. වතුර එක හොඳටම රත් වුණාට පස්සේ ඒකට ලුණු ටිකක් දාගන්න. ලුණු තෙහෙඳි එකක් වගේ. ඊට පස්සේ තෙල් මේසැඳ එකක් දාගන්නවා. මිරිස් කරලක්, බේ ලීෆ් කොළ ටිකක්, ඊළඟට අන්නාසි මල් තියෙනවා නම් ඒකිනුත් දෙකක් වගේ එකතු කරගන්න. කුරුඳු කෑල්ලක්, මිංචි කොළ සහ කොත්තමල්ලි කොළ මේ වගේ පොඩියට කපලා එකතු කරගන්නවා. ඊට පස්සේ මම කහ ටිකකුත් දාලා මේ වගේ හොඳට කලවම් කරගන්නවා. දැන් වතුර එක හොඳින් රත් වෙලා තියෙන නිසා අපි හාල් ටික දාගමු. මම අද ගන්නේ බාස්මති හාල් ග්‍රෑම් 350ක්. හාල් ටික මම හොඳින් සෝදලා තියෙන්නේ. ඉතින් අපි මේ හාල් එක හොඳට තඹ ගන්න ඕනේ. 95ක් වගේ තඹ ගත්තාම ඇති. දැන් මගේ උන පත් එක හරි. අපි දැන් මේක එළියට අරගෙන වතුර ටික පෙරලා බත් ටික පැත්තකින් තියාගමු. ඊට පස්සේ මම කරන්නේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්න. තෙල් ටිකක් වැඩිපුර දාගන්න. ඊළඟට මම ලොකු ලුණු ලොකු ගෙඩි දෙකක් මෙන්න මේ විදිහට කපලා එකතු කර ගන්නවා. මේක අපි ටිකක් රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕනේ. අඩු ගින්දරේ කරගන්න. ලුණු ටික රන්වන් පාට වෙන්න බෙදුනට පස්සේ ඒකෙන් අපි ටිකක් අයින් කරගමු. ඊළඟට මෙන්න මේ වගේ ප්‍රමාණයට ටිකක් ලුණු එකතු කරගන්න. ලුණු වැඩිපුර තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම ඒකට එකතු කරගන්නවා තලාගත් ඉඟුරු සුදුරුන් ටිකක්, ලොකු තක්කලි ගෙඩි දෙකක් සහ අමවරිස් කරල් එකක්. ඒකත් අපි මේ වගේ හොඳට කලවම් කරලා ඒකට එකතු කරගමු කපාගත්ත කොත්තමල්ලි කොළ සහ මිංචු කොළ ටිකක්. ඒ දේවල් එකතු කරලා විනාඩි 2-3ක් ගියාට පස්සේ මම එකතු කරගන්නවා බිරියානි පවුඩර් මේසඳ 3ක්, මිරිස් කුඩු මේසඳ 2ක් සහ කහ කුඩු තේ හැඳි එකක්, ලුණු තේ හැඳි එකක් එකතු කරලා මේ වගේ හොඳට කලවම් කරගන්න. මේ වෙලාවේ ඔයාලා ලිපේ ගෙන්දර අඩුවෙන් තියාගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා තඹගත්ත බිත්තර ටික. බිත්තර ටිකක් දාලා හොඳට කලවම් කරගන්න. ඊළඟට අපිට ඕන කරන උකු පොල් කිරි මිලිලීටර් 300ක් වගේ. ඉතින් පොල් කිරි ටිකක් වැඩිපුර දානවා නම් මේක රසයි. මේ වගේ හොඳට කලවම් කරලා චුට්ටක් මේ පොල් කිරි ටික හොඳින් උතුරනකන් තියාගන්න. ලිපෙත්ලා විනාඩි 10ක වගේ ගියාට පස්සේ මේ වගේ හොඳට උතුරනවා. ඊට පස්සේ මම මේ හදාගත්ත කරි එකෙන් ටිකක් අයින් කරගන්නවා. ටිකක් අපි අයින් කරගමු මේක අපිට ඕන කරන නිසා. ඊට පස්සේ මේක වහලා නැවත විනාඩි 2-3ක් අපි තියාගමු. දැන් ඔයාලට පුළුවන් බත් එක දාගන්න. බත් එකේ මුලින්ම අපි ටිකක් දාගමු. ඊට පස්සේ උඩට ලුණු ටිකක් සහ කොත්තමල්ලි කොළ ටිකක් දාගන්න. ඉතින් ඔය විදිහට ඔයා බත් ලේයර්ස් 3ක් විතර දාගන්න. අන්තිමටම ඔයාලට පුළුවන් අර අපි අයින් කරගත්ත කරි එක මෙන්න මේ විදිහට දාගන්න. ඉතින් ඔය වගේ ඔයා කොත්තමල්ලි කොළ සහ මිංචු කොළ ටිකක් ලුණු ටිකක් ඔය වගේ උඩට දාලා දැන් මේක අඩුම ගින්දරේ විනාඩි 10ක් වගේ අපි තියාගමු. විනාඩි 10ක වගේ ගියට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ කලවම් කරගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ නම් මාරම සුවඳක් තමයි තියෙන්නේ. දැන් ඉතින් ඔන්න හරි ගානට අපේ බිත්තර බිරියානි එක හැදිලා තියෙන්නේ. ඉතින් ඔයගලට පේනවාද ලස්සන පාටට තියෙනවා. මේක ඇත්තටම හරිම රසයි. හදන්නත් හරිම ලේසි. ඉතින් ඔන්න මේ විදිහට තමයි අපි හදාගත්ත බිත්තර බිරියානි එක තියෙන්නේ. ඉතින් ඔයාලට උඩට මෙන්න මේ වගේ ලස්සනට බෙදපු ලුණු කොළ ටිකක්, මිංචු කොළ සහ කොත්තමල්ලි කොළ ටිකක් දාලා රසවත් කරගන්න, ලස්සන කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මේක ඇත්තටම හරිම රසයි, හරිම ලේසියි හදන්න. ඉතින් මස් මාළු නැති දවසට ඔන්න ඔයාලට පුළුවන් මේක හදලා බලන්න. ඉතින් බාස්මති හාල් ඕනේ කරන්නේ නැහැ. ඔයාලට පුළුවන් කීරි සම්බවලුත් මේක හදාගන්න. ඉතින් ඔන්න අනිවාර්යෙන්ම හදලා බලන්න. හැදුවට පස්සේ කොහොමද කියන අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දෙන්න.